දෙව්රම් වේරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම හිමි බවඳුරු කතර ගෙවා සහසක් දුම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින් නිවි නිවි යන අරුමය කිමද දෙව්රම් වේරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම හිමි බවඳුරු කතර ගෙවා ජීවමානවම හිමි දැක ගන්නට මා නෙත කළ පින් මඳ බව වැටහේ එහෙයින් හිමි අනුරුව අභියස සිට බවුන් වඩමීමෙත් බුදුන් දකින්නට දෙව්රම් වේරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම එමි බවඳුරු කතර ගෙවා යම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි දාව ශ්‍රද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් යුක්තව දහසක් බුදුන් මේ හිමිදිරි උදෑසන මේ ඉරට හතර යටත් වෙච්ච ලෝකෙ විතරක් නෙවෙයි මේ තුන් ලෝකේම අසත්පුරුෂ මහා චෛත්‍යරායන් වහන්සේ වශයෙන් සැලකෙන උතුම් රත්නමාලික මහා චෛත්‍යරායන් වහන්සේ ජීවමාන බුදුන් හා සමානයි. රෝණයක් ධාතුන් වහන්සේලා නිදහාපිත ඒ වගේම මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝකයේ තියෙන චෛත්‍යරායන් වහන්සේලාට අමතරව සුවිශේෂී ගණයේ චෛත්‍යරායන් වහන්සේ වශයෙන් තමයි උතුම් රත්නමාලික මහා චෛත්‍යරායන් වහන්සේ සැලකෙන්නේ. ඒ නිසා ලෝකවාසී බෞද්ධ ජනතාව ලක්ෂ
ගණන් ඇවිල්ලා දිනපතාම චෛත්‍යරායන් වහන්සේ අභියසට ඇවිල්ලා මේ බුද්ධ භූමියේ අනුසස් ලබාගෙන ආශිර්වාද ලබා ගන්න කාර්ය මේ පිටුපිට දන්වතාච අම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු දාව සද්ධාත්‍යයේ යුක්තව කරගත් සීල පුණ්‍ය ස්කන්ධයන් ඔබ අප ලෝකේ ආරක්ෂා කරන විශේෂයෙන් චෛත්‍යරායන් වහන්සේ ආරක්ෂා කරන දුදුගුණ දේවතා බණ්ඩාර දෙවි හාමුදුරන් වහන්සේ ශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කරන කළු දේවතා බණ්ඩාර දෙවි හාමුදුරන් වහන්සේ ඇතුළු විෂ්ණු පදම සිද්ධ සූර්යයන් සප්තත්‍රි ඔබලාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ඇතුළු 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පිටපත් වේවා. දෙවියන්ගේ දිව ඉසුරු වැඩි වේවා. දේවාශීර්වාද අපට ලැබේවා. දෙවියෝ පතන්නා බෝධිගේ මුතුන් වූ නිවන් දකිත්වා කියලා සාදු කියනවා. ඒ වගේම ඔබ අප වඩා වර්ධනය කරලා ගුණ සුවඳ කියලා දීලා ජීවිතයේ හරවත් මිනිසුන් වශයෙන් ජීවත් වෙන්න ශාසනාව ශක්තිය ලබා දුන්න පරිලෝකපත් වෙන්න සිද්ධ වෙච්ච මෞදමෝපිය ආදීන්ටත් උදව් උපකාර කරපු සියලු දෙනාට මේ පුණ්‍ය ධර්මයන්ගේ බලෙන් ඒ අත්ංගේ පරිලෝක අභිවෘද්ධි සැලසේවා. තුමල්ලා සියලු දෙනාට බුදුන් දැක නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියනවා. අවසන් වශයෙන් උපත්තපත් ලෝකයේ ශාසනය ආරක්ෂා අල්පේසාකේ මහේසාකේ දෙවි දේවතාවුන් වහන්සේලාට බලා හැම දිනාට කරන්නා වූ රාජකාරී කටයුතු සාර්ථකව ඉෂ්ට කරගන්නට දුක් නිරෝගී ජීවත් වෙන්නට ජීවිතේ වාසනාවන්ත ජීවිතයක් හොඳ මනුෂ්‍ය ජීවිතයක් ගෙවන්නට සසර උපුණපන් ආත්මයක් වාසා භවයක් වාසා මේ වාගේ එකතු පාදා වෙලා සම්බන්ධ වෙලා පින්කම් කරන වාසනාව ශක්තිය දහර ලැබේවා. කෙලවර අපි හැම දිනාටම උතුම් වූ නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු වන්දනා කරගන්න. සංවත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.
gacchami dhammang saranang gacchami sanghang saranang gacchami tiyampi buddhang saranang gacchami tiyampi dhammang saranang gacchami tiyampi sanghang saranang gacchami tatiyampi buddhang saranang gacchami tatiyampi dhammang saranang gacchami tatiyampi sanghang saranang gacchami. ඉතින් උන්වහන්සේ සමීපයට අප පැමිණ සිටින්නේ දවස පුරාවට උතුම් වූ පින්කම් මාලාවක් සිද්ධ කොට එහි ආශිර්වාද බලය අපේ ජීවිතයට ළඟා කරගන්නටයි. ඔබට දැනෙන්නට ඇති මේ ස්ථානට ඇවිල්ලා මොහොතක් හෝ ගත කරනකොට ඇති වෙච්ච හිතට දැනුණු සැනසීම. එය අනන්ත බුදුගුණ බලය නිසා අපට ලැබෙන්නේ. ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේ මේ ලෝකයට පහළ වෙන්නේ බුද්ධ අධිෂ්ඨාන බලය පදනම් කරගෙන. ඉපවණක් නොවේ මහරහතන් වහන්සේලාගේ අධිෂ්ඨානය දිවි දේවතාවුන්ගේ අධිෂ්ඨානයේ මැද තමයි මේ තූපේ නිර්මාණය වෙන්නේ. ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ තමයි දුටුගැමුණු මහරජුරුවන්ගේ මේ මහා ව්‍යායාමයේදී ගොඩාක් උපකාර කරන මහරහතන් වහන්සේ. එක වෙලාවක උන්වහන්සේ මේ දුටුගැමුණු මහරජුරු මේ ස්ථානයේ දාගැබ හදන්න පෙර ආතුව මේ භූමිය සකස් කරන වෙලාවේ දුටුගැමුණු මහරජුරු කල්පනා කරනවා මේ බුද්ධ රක්කිත හාමුදුරුවෝ, ධම්ම රක්කිත හාමුදුරුවෝ, සංඝ රක්කිත හාමුදුරුවෝ සහ ආනන්ද හාමුදුරුවෝ කියන ඒ සිව් මහා රහතන් වහන්සේලා මේකේ වැඩ ඉන්න ඕනේ. යස්සමූලේ නිසින්නෝ සබ්වාරි විජයං අකා පත්තෝ සප්පන්නුතං සත්තා වන්දේතං ඕදීපාදපං. වටවෝ පතක් සේ සුමුදු වැලි මළුවේ බැතිරඉන්නට වරම් මට කොයිදෝ දුමිඳු පෙවනේ සිහිල් පවනේ නිසැනහි රැඳී ඉන්නෙම් බෝධියෙන් වටවෝ පතක් සේ. සැලෙන පෝපත් සැනිල් මුමුණන නියුරු බුදුගුණ සරින් සැඟැහි දුමිඳු හෙවනේ සිහිල් පවනේ නිවි සැනහි රැඳී
වටවෝ පතක්සේ සුමුදු වැලි මළුවේ පැතිර ඉන්නට වරම් මට කොහිදෝ දුමිඳු පෙවනේ සිහිල් පවනේ නිමි සැනැහි පැතිර ඉන්නෙන් බෝධියෙන් වටවෝ පතක්සේ ලදරුපත් තෙමාවැහෙන ඉදිවන් සඳතියෙන් නැවි දුමිඳු පෙවනේ සිහිල් පවනේ නිමි සැනැහි රැඳී ඉන්නෙන් බෝධියෙන් වටවෝ පතක්සේ සුමුදු වැලි මළුවේ පැතිර ඉන්නට වරම් මට කොහිදෝ දුමිඳු හෙවනේ සිහිල් පවනේ නිමි සැනැහි රැඳී ඉන්නෙන් බෝධියෙන් වටවෝ පතක්සේ මල පිරුවර අතහැර මවුල් වඩනට වනේ වැඩි ඔබ කෙලෙස් මල පිරුවර අතහැර මවුල් වඩනට වනේ වැඩි ඔබ සොයා
රසවිනිවිද නැගෙන ඔබගේ තුනක් කියනවා. ඔබේ නමින් සෑය බඳිමි විමානයෙන් බසිනු මැනවි ඉන්ද්‍රතාප දෙබැම ඇසින් විදුලි මවනදී වන්නලමැද ගිනිහිදි පෙති රත්න තිරක පරදියේ සිනාසිසි විමානයෙන් බසින් ස්මරණමාදී සසර වසනතුරු නිවන් දකිනතුරු සසර වසනතුරු නිවන් දකිනතුරු පින්කෙත හෙළරන් දෙරනේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා රත්මාලි සැකිරණයි
මහවෝ සෙවනයි දිසාවැවයි සීගිරියයි මගේ උරුමයයි රත්නමාලි සැකිරණයි මහවෝ සෙවනයි දිසාවැවයි සීගිරියයි මගේ උරුමයයි සසර වසනතුරු නිවන් දකිනතුරු සසර වසනතුරු නිවන් දකිනතුරු පින්කෙත හෙළරන් දෙවනේ යලි උපදින්නත හේතු වාසනා වේවා හේතු වාසනා